බුද්ධෝපි බුද්දස්ස භනෙය්‍ය වන්නං කප්පම්පිචේ අඤ්ඤමභා සමානෝ කීත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝ නකීත තථාගතස්ස. සාදු සාදු සාදු. විහාරාධිපති අතිපූජනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යම් කෙනෙක් ශ්‍රවණය කරන්නේ නම් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරලා දක්වන්න බැරි තරම් අති දීර්ඝ කාලයක් පුරාවට ආනිසංස ලැබෙන මහ පිංකමක් තමයි සද්ධර්ම ශ්‍රවණය. ධර්මයේ සඳහන් ආකාරයට මහා කල්ප 9ක් තරම් දීර්ඝ කාලයකට ආනිසංස ලැබෙනවා ධර්ම ශ්‍රවණය කිරීම තුලින්. හැබැයි එහෙම ආනිසංස ලැබෙන්නේ හරියටම බණ ඇහුවොත් කියලත් සඳහන් කරනවා. මේ හරියටම බණ අහනවා කියන කාරණාව අනීවරණ සූත්‍රයේ පැහැදිලි කරනවා. මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ධර්ම දානයාගේ මහත්ඵල මහානිසංස භාවය නිරන්තරයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන මේ අය මනාව දැන අවබෝධ කරගෙනයි මේ වාගේ ශ්‍රේෂ්ඨ පින්කම් සංවිධානය කරන්නේ. ලෝක ධාතුවේ සිදු කරන්න තියෙන දානමය පින්කම් අතර ඊතා උතුම්ම දානමය පින්කම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් විමසුවේ, ස්වාමීනි, මේ ලෝක ධාතුවේ සියලුම දානයන් අභිභවනය කළ යම් දානයක් වෙත්නම් ඒ දානය කුමක්ද? ඒට පිළිතුරු සපයමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් අභිභවනය කළ එකම දානය තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. එහෙමනම් මේ මොහොතේ මේ දායක පින්වත් පිරිස සිදු කරගනු ලබන්නේද ඒ උතුම් ධර්ම දානමය පින්කමයි. මේ මහා ශ්‍රේෂ්ඨ පින්කම සිදු කරන මොහොතේ අපි සද්ධර්ම ශ්‍රවණය කරලා මෙලොව ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කර ගැනීමේ උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරමු. එයින් ලැබෙන ආනිසංසය ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහාම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව පින්නතුනි, ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය මේ පින්නතුන් සියලු දෙනාම මනාව අහලා ඇති කියලා හිතනවා. බොහෝ දෙනාට හොඳට පාඩම් ඇති කියලා හිතනවා. බුද්ධෝපි බුද්දස්ස භනෙය්‍ය වන්නං
කප්පම්පිචේ අඤ්ඤ මභා සමානෝ කීයේත කප්පෝ චිර දීගමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. මේ ගාථා රත්නයේ බොහෝම සරල තේරුම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අසීමාන්තික වූ ගුණ කදම්බය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දක්වන්න කිසිසේත්ම පුළුවන්කමක් නැති බව. ඒක කොයිතරම් අසීරු කාර්යයක්ද නොහැකි කාර්යයක්ද කියන කාරණාව පැහැදිලි කරනවා. තවත් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මහා කල්පයක් පුරාවට බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය දේශනා කළොත් මහා කල්පයක් පුරාවට මහා කල්පේ නිමා වෙනවා. තවම දේශනා කරගන්න බැරි වුණ බුදු ගුණ ඉතුරු වෙනවා කියලා දේශනා කරනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. සම්මා සම්බුද්ධ කියන මේ මහෝත්තමයාණන් වහන්සේ ලෝක ධාතුවට පහළ වුණේ ඇයි? සම්මා සම්බුද්ධ නම් කවුද කියන කාරණාව මේ පින්නතුන් නිරන්තරයෙන් ධර්ම දේශනාවල් වලින් අහලා භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රමාණයකට අපි හඳුනගෙන තියෙනවා. නමුත් පින්නතුනි අපි බෞද්ධ කියන කොටසට තමයි අයිති වෙන්න ඕනේ. එහෙම බෞද්ධ වෙන්න නම් අපි මේ සම්මා සම්බුද්ධ කියන මහා උත්තම රත්නය හඳුනගෙන සම්මා සම්බුදුන් සරණ යා යුතුයි. සරණ ගිය කෙනා තමයි මේ බෞද්ධ කියන තැනට සැබෑවටම ඇතුල් වෙන කෙනා. එනම් මේ අති උතුම් මනුෂ්‍ය රත්නය සරණ යන්න නම් උන්වහන්සේ කවුද කියලා මනාව හඳුනාගත යුතුමයි. එහෙම නැතිනම් අපිට භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බැහැ. අපිට නිකම්ම නිකං තවත් එක හාමුදුරු කෙනෙක් වගේ සමහර වෙලාවට කතා කරන හැටියෙන් ඇහෙන්නේ. පොඩි හාමුදුරුවෝ කියන එකේ, ලොකු හාමුදුරුවෝ කියන එකේ, නායක හාමුදුරුවෝ කියනවා, පඬිත හාමුදුරුවෝ කියනවා. නිකම් මේ අතර අපි බුදු හාමුදුරුවෝ කියලාත් කියනවා. එතකොට මේකේ මහ ලොකු වෙනසක් පේනවද? මහ ලොකු වෙනසක් පේන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ එහෙම බොහොම සැහැල්ලුවෙන් ඊටා සරල විදිහට කල්පනා කරන්න පුළුවන් මහෝත්තමයන්න් වහන්සේ නමක් නෙමෙයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ කාරණාවම අපි මුලින්ම හඳුනාගත යුතුයි. ගුණේ අසීමාන්තික බව තමයි අපි අර සඳහන් කරන්නට යෙදුනේ. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ හිටියත් අද ජීවමාන කයෙන් නැතත් තාම භාග්‍යවතුන් වහන්සේ ਸਰව සම්පූර්ණයෙන්ම පිරිනිවන් පෑවේ නැහැ. ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා ඉවරයි. තවත් පරිනිර්වාණයක් සිද්ධ විය යුතුයි සදහටම සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියන්නේ. එහෙමනම් ධාතු පරිනිර්වාණයත් සිද්ධ විය යුතුයි. එදාට තමයි ලෝක ධාතුවෙන් සදහටම සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදන් වුණා කියලා සඳහන් කරන්නේ ධාතුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට. එhmenan ධාතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ කවදද කොහොමද? ඒ සිදුවීම සිදු වෙන දවස නම් අපි දන්නේ නැහැ ධාතුන් වහන්සේ පිරිනිවන් පාන දවස. නමුත් බුදු පියාණන් වහන්සේම දේශනා කළා යම් දවසක මේ ලෝක ධාතුවේ කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පිළිම වහන්සේ නමකට, බෝධින් වහන්සේ නමකට, චෛත්‍ය රාජානන් වහන්සේ නමකට, සර්වඥ ධාතුන් වහන්සේට වඳින්නේ නැති දවසක් උදා වෙනවා. යම් දවසක එහෙම දවසක් අනිවාර්යෙන් මේ මිහිතලයේ මත උදා වෙනවා. මේ රටෙත් කිසිම කෙනෙක් ධාතුන් වහන්සේ නමකට වඳින්නේ නැති දවසක් අනාගතේ උදා වෙනවා. රටේ කිසිම කෙනෙක් වඳින්නේ නැති දවසක්. එදාට තමයි මේ ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන දවස. පරිනිර්වාණය සිදු වෙන දවස නෙමෙයි ආරම්භ වෙන දවස. ඉතින් කවුරුවත් භාග්‍යවතුන් වහන්සේට වඳින්නේ නැති දවස කවදා වෙයිද කියලා නම් අපි දන්නේ නැහැ. මේ කාරණාව මරුමුණු කරගත්තේ අපේ නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා මේ විහාර භූමියේ
ජීවමාන බුදුරජාණන් වහන්සේ වඩා හිඳවගෙන අදට වසර 9ක් සම්පූර්ණ වෙනවා කියලා. නැත්තම් මේ වසර 9ක් සම්පූර්ණ වීම නිමිති කරගෙනයි මේ පින්කම් මාලාව සිද්ධ කරන්නේ. එවනම් භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳවගෙන කියලා මම සඳහන් කළේ. චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා 9 වෙනි වර්ෂයේ සම්පූර්ණ කරමින් තමයි මේ පින්කම සිදු කරන බව සිහිපත් කළේ. චෛත්‍ය රාජානන් වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා සඳහන් කරන්න හේතුව මම සඳහන් කළා තාම භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් පිරිනිවන් පෑවේ නැහැ කියලා. ලෝක සත්වයා පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ලෝක ධාතුවේ පහළ වෙන මේ මහෝත්තමයාණන් වහන්සේ දීර්ඝ කාලයක් පුරාවට අප්‍රමාණ වූ සත්ව සංහතිය සංසාර දුකින් එතර කළා. සංසාර දුකින් කියලා කියන්නේ සතර අපාය ආදී දුකින් එතර කළා. ඒ දුක්ඛන්දරාවෙන් ලෝක සත්වයා එතර කරන්නම තමයි සම්මා සම්බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ. පාරමිතා පුරාගෙන යන කාල සීමාව තුළ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මුණ ගැහෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට මේ බුද්ධත්වයේ වෙනුවෙන් මනෝ ප්‍රනිධානයේ පටන් කාය වාක් මනෝ කියන මේ අවස්ථා තුන සම්පූර්ණ කරලා ඉවර කරන අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේලා කොයිතරම් ප්‍රමාණයක් මුණ ගැහෙනවද? මුණ ගැහෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයම 512027 නමක්. මුල්ම ප්‍රනිධානයට කියන්නේ මනෝ ප්‍රනිධානය කියලා. මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ මමත් බුදු වෙනවා කියලා හිතේ තියාගෙන ඉන්නවා. ඒකට කියන්නේ මනෝ ප්‍රනිධාන. මේ මනෝ ප්‍රනිධානයේ කොයිතරම් කාලයක් ගෙවෙනවද? මහා කල්ප අසංඛ්‍ය 7ක් ගත වෙලා යනවා තාමත් හිතේ තියෙනවා මාත් බුදු වෙනවා කියලා. මේ මහා කල්ප අසංඛ්‍ය 7 තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 125000ක් ලෝකෙ පහළ වෙලා පිරිනිවන් පානවා. 125000ක්. ඉතින් බුදුරජාණන් වහන්සේලා බොහොම ළඟ ළඟ පහළ වෙන්නේ නැති බව අපි හොඳටම දන්නවා. යටත් පිරිසෙන් කල්ප 30ක්වත් දෙදෙනෙක් අතර කාලය කල්ප මිලියන ගණන් බිලියන ගණන් ගෙවිලා යනවා බුදුරු නැතුව. මෙහෙම අති දීර්ඝ කාලෙ ගෙවෙමින් පහළ වෙන බුදුරු 125000ක් මනෝ ප්‍රනිධාන කාලය තුල. ඊළඟට වාක් ප්‍රනිධානය කියලා කියන්නේ වචනයෙන් කියනවා මාත් බුදු වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මුණ ගැහිමින් උන්වහන්සේලාට ඒ බව කියමින් දම්පැන් පූජා කරමින් ස්වාමීනි මට සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ආශිර්වාද කරන්න කියලා ආශිර්වාද ඉල්ලමින් වචනයෙන් කියන කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාවට කියන්නේ වාක් ප්‍රනිධානය කියලා. අපේ බුදුරජාණන් වහන්සේගේ වාක් ප්‍රනිධාන කාලය මහා කල්ප අසංඛ්‍ය 9යි. මේ කාල සීමාව තුළ ලෝක ධාතුවේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 387000යි. මේක සාමාන්‍ය හිතලා ඉවර කරන්න බැරි ප්‍රමාණයක්. 125000යි 387000යි එකතු කරාම 512000යි. මනෝ ප්‍රනිධාන කාලය මහා කල්ප අසංඛ්‍ය 7යි. වාක් ප්‍රනිධාන කාලය මහා කල්ප අසංඛ්‍ය 9යි. අසංඛ්‍ය 7යි 9යි එකතු වුනහම මහා කල්ප අසංඛ්‍ය 16යි. මේ වෙලාවේ තමයි දීපංකර බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. පෙර මේ මුණ ගැහිච්ච 512000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ළඟ නිවන් අවබෝධ කරගන්න උන්වහන්සේට හොඳටම අවස්ථාව හොඳටම තිබුණා. එමනම් ඒක අවස්ථාවකවත් නිවන සඳහා තනියම වෑයම් කළා නෙවෙයි සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන අසීමාන්තික පිරිසක් සසර කතරින් එතර කරවලාම නිවන් දකින්නවා කියන අදිෂ්ඨානයෙන් තමයි මේ ගමන එන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට ජීවිත පරිත්‍යාගයක් කළා. ඒ ජීවිත පරිත්‍යාගය කරන වෙලාවේ තමයි දීපංකර බුදු පියාණන් වහන්සේ මේ ජීවිතේ පූජා කරන මහා පුරුෂයාගේ අනාගතය දිහා සර්වඥතා ඥාණයෙන් බලලා නියත විවරණයක් ලබලා දෙන්නේ.
මේ නියත විවරණය ලබා දෙන වෙලාවේ දීපංකර බුදු පියාණන් වහන්සේත් එක්ක වැඩ ඉන්න මහරහතන් වහන්සේලා ප්‍රමාණය ලක්ෂ 4කට වැඩි. ඒ සියලුම මහරහතන් වහන්සේලා ඉදිරිපිට තමයි මේ නියත විවරණය ලබලා දෙන්නේ. දෙවි බඹුන් රැස් වෙලා බලාගෙන ඉන්න වෙලාව. මහණ මේ මඩවලේ දිග ඇරිලා මේක පුරුෂයෙක් ජීවිත පූජාවක් අපි වෙනුවෙන් කරලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා සිරිපතුල් වල මඩ නොගාගෙන මාගේ කය ඒ දණ්ඩක් කරගෙන මේ කය මතින් දානශාලාවට වැඩම කරත්වා කියලා තමයි ජීවිත පූජාව කළේ. ඒ වෙලාවේ තමයි බලන්නේ කවුද මේ ජීවිතේ පූජා කරන්න කියලා. ඒ වෙලාවේ තමයි ਸਰවඥතා ඥානයට අරමුණු වෙන්නේ. තවත් මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් ගත වෙච්ච තැන මහා සම්මත රාජවංශයට අයිති ඔක්කාකණං රාජ පරම්පරාවේ සුද්ධෝදන නම් පුණ්‍යවන්ත තාත්ත කෙනෙකුට දාව මහා මායා නම් පුණ්‍යවන්ත මෑණි කෙනෙකුගේ කුසේ පහළ වෙලා මාස 10ක් මව් කුසේ ගත කරලා මනුස්ස ලෝකේ ඉපදිලා විවිධ ආශ්චර්යයන් මැද්දේ උපදින්නේ. පහළ වෙන්නේ උපදින්නේ මේ මහා ආශ්චර්යයන් මැද්දේ. එහෙම උප්පත්තිය ලැබලා අවුරුදු 29ක් ගිහි කාමභෝගී ජීවිතයක් ගෙවලා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මහා පුරුෂයා තමයි මේ ජීවිත පූජාව කරලා තියෙන්නේ ඒ බුද්ධත්වයේ වෙනුවෙන්. එහෙනම් ඕනෑම බෝධිසත්වයෙක් අන්තිම නියත විවරණය ලබන වෙලාව ජීවිත පූජාවක් කරලා තමයි බොහෝ වෙලාවට නියත විවරණය ලැබලා තියෙන්නේ. ජීවිත පූජාව නොකර නියත විවරණ ලැබපු අයත් සඳහන් කරනවා. නමුත් මහා විශාල පූජාවල් කරලා තියෙනවා ඒ වෙනුවෙන්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ පිටට පය තියන්න පුළුවන් අය ලෝක ධාතුවේ ඉන්නේ එක්කෙනයි කියලා. කෝටි ලක්ෂයක් සක්වලේ මේ පිටට පය තියන්න පුළුවන් අය ඉන්නේ එක්කෙනයි. ඒ වෙන කවුරුවත් නෙමේ සම්මා සම්බුද්ධ වෙච්ච මම විතරයි. වෙන කිසි කෙනෙකුට මේ පිටට පය තියන්න බෑ. ඒ වෙලාවේ තමයි භික්ෂුන් වහන්සේලා අහන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ තමයි මේ නියත විවරණය ලබලා දෙන්නේ. මේ නියත විවරණය ලබන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ බණපද දෙක දේශනා කළා නම් මේ මහා පුරුෂයාණන් වහන්සේ මඩවල උඩම නිවන් දකින්නවා. සඳහන් කරනවා බණපද දෙකයි අහන්න ඕනේ. තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් රහත් වෙනවා කියලා. ඒ තරම් පිනක් තියෙන වෙලාවක තමයි නියත විවරණයක් ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ වෙලාවේ නිවන් දකින්න අරමුණක් නෑ තාම. ඒ නිසා කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මට මහා බාර දූර කර්තව්‍යයක් පැවරුවා. මේ කර්තව්‍ය මුදුන්පත් කරන්න අතීත බුදුවරු මොනවද කළේ? ඒ වෙලාවේ තමයි වැටහෙන්න පටන් ගන්නෙ. එහෙමනම් දස පාරමිතා සම්පූර්ණ කළ යුතුයි. මේ දස පාරමිතා සම්පූර්ණ කරන කාලය තමයි මහා කල්ප අසංඛ්‍ය 4,01,000. අපි මේ කාලයට කියන්නේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පෙරම් පිරුවා කියලා. ඒ නියත විවරණයෙන් පස්සේ කාලය. මෙන්න මේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂය තුල තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේලා 27 නමක් ලෝක ධාතුවේ පහළ වෙනවා. ඒ 27 නමත් එකතු කරාම මුලින් අපි සඳහන් කළා 5,12,000ක් ගැන. මේ 27 නමයි 5,12,027යි. මේ 27 නම තමයි අපි අද බෝධිය ළඟ චෛත්‍ය ළඟ තැන්පත් කරගෙන වන්දනාමාන කරන්නේ. මේ නියත විවරණයෙන් පස්සේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 27 නම අපි බුදුරජාණන් වහන්සේත් එක්ක 28 නමක් 8 බුදුවරු කියලා වන්දනා කරන්නේ එහෙමයි. මේ තරම් දීර්ඝ කාලයක් සංසාරයේ ඇවිදගෙන එන්නේ සංසාර සත්‍යයට අප්‍රමාණ වූ අනුකම්පාවෙන්. ඒ තමයි අපායේ වැටිලා දුකෙන් නිදහස් කරගන්න. අපායේ වැටිලා විඳින දුකෙන් අපිව නිදහස් කරගන්න. තිරිසන් ලෝකේ ගත කරන දුකෙන් නිදහස් කරගන්න. ප්‍රේත ලෝකේ ගත කරන දුකෙන් නිදහස් කරගන්න. මේ අප්‍රමාණ වූ අනුකම්පාවක්. නිරේක වැටුනොත් ගොඩෙන්න බොහොම අසීරුයි. තිරිසන් ලෝකේ උපන්නොත් ගොඩෙන්න බොහොම අසීරුයි. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා තිරිසනෙක් ගොඩට එනවා මිසක් එහෙම නැත්තම් නම් ගොඩට එන්න පුළුවන්කමක් තියෙයිද කියන එක ඊටාම සැක සහිතයි. ගොඩ නොයන තරම් කලන මිතුරෙක්ම මුණ ගැහිය යුතුයි ඒ කාරණාව සඳහා. කල්යාණ මිත්‍රයෙක් නිසා තිරිසනෙක් නමුත් ගොඩ යන බව
මගමානවක ආදී කතා වස්තු වලින් අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මෙහෙම පාරමිතා පුරාගෙන ලෝක සත්‍යයට අනුකම්පාවෙන් ලෝක ධාතුවේ පහළ වෙන මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේලාගේ ගුණය ගැනයි අපි සඳහන් කළේ. තවත් එවන් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදු කෙනෙකුගේ ගුණය මහා කල්පයක් පුරාවට දේශනා කෙරුවත් බුදු ගුණ දේශනා කරලා ඉවර කරන්න බැරි බව. ඒ කාරණාව ධර්මයෙන් හරියට පැහැදිලි කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ගුණය කොච්චරද කියන කාරණාව. ඉතින් මේ මහා පුරුෂෝත්තම රත්නය සංසාරේ කරපු කැපකිරීම සහ පාරමිතාවල ප්‍රතිඵල නිසා මේ මිහි කතට උන්වහන්සේගේ ජීවිතේ දරන්න බැරි තරම් ගුණයකින් පිරීලයි තියෙන්නේ. මහ පොළොවට ඒ ගුණය ඉවසන්න බෑ. ස්වාභාවික මේ පරිසරය මේ ගුණයට හරියට නැමෙනවා. ඒ කාරණාව ලක්කන සූත්‍රයෙන් අපූර්වට පැහැදිලි වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට මේ පරිසරය මොනතරම් ආශිර්වාද කරනවද, සහනයක් සලසනවද, ගරු කරනවද කියන කාරණාවල්. මේ ගුණය, ඒ ගුණයේ ප්‍රමාණය සඳහන් කරන එක තැනක් මේ ශාසනයේ 3 වෙනි ශ්‍රාවකයා ශාසනගත වෙන්න සූදානම් වෙන වෙලාව. අපේ ශාසනයේ 3 වෙනි ශ්‍රාවකයා කියන්නේ කාටද? අපේ ශාසනයේ 3 වෙනි ශ්‍රාවකයා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එතකොට පළවෙනි ශ්‍රාවකයා තමයි සරියුත් මහ රහතන් වහන්සේ. දැන් එහෙම සඳහන් කරාම තව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණාව විසඳෙනවා. ඉස්සරලාම දන්සත් සූත්‍ර දේශනාව අහලා ලෝක ධාතුවේ පහළ වෙච්ච පළවෙනි මහ රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේට පළවෙනි ශ්‍රාවකයා කියලා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට මොකද වුනේ කියලා. ඊට හුඟක් පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ශාසනගත වෙන්නේ. උන්වහන්සේ තමයි මේ ශාසනයේ ඉස්සරලාම රහත් බව ලබා ගන්නා මහෝත්තමයන්න් වහන්සේ. ඒ වුණාට කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ සංසාරේ පෙරම් පුරල නෑ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයා වෙන්නේ. ඒ කියන්නේ ඉස්සරලාම රහත් බව හොයාගත්ත ශ්‍රාවකයන් නෙවෙයි. යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ ළඟ ඊළඟට වැඩ ඉන්න කෙනා බවට පත් වෙන එකයි මේ කියන්නේ. ඒ සඳහා පෙරම් පුරපු කෙනා තමයි සරියුත් මහ රහතන් වහන්සේ. ඊළඟට වැඩ ඉන්න පෙරම් පුරපු කෙනා තමයි මුගලන් මහ රහතන් වහන්සේ. ඊළඟට වැඩ ඉන්න පෙරම් පුරපු කෙනා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උපතිස්ස කියන තරුණයා ශාසනගත වෙලා රහත් භාවය ලබලා භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක භාවයට පත් වුණාට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කල්පනා කරනවා සුදුසාට සුදුසු තැන දෙන්න ඕනේ. මේ මහ රහතන් වහන්සේලාගේ චරිත අපට ලොකු ආදර්ශය. සුදුසාට සුදුසු තැන දෙන්න ඕනේ. එහෙනම් මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙන්න. නමුත් මම ඉන්නකම් මේ මහා පුරුෂයා කවදාවත් භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙන්නේ නැහැ. එහෙමනම් අවස්ථාව දීලා මම මගහරින්න ඕනේ. ඒ නිසා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා කැලෑවක ජීවත් වෙන්නේ. එදා ඉඳලා සරියුත් මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාව වාඩි වෙනවා. ඉතින් මහා සංඝරත්නයේ ගුණයත් මේ අවස්ථාවේ බොහොම කෙටියෙන් සිහිපත් කරන්න වටිනවා. කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ආයු සංස්කාර අතහරින්න තීරණය කරලා දැන් භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ගන්න එන්න ඕනේ. ස්වාමීනි මං ආයු සංස්කාර අතහැරියා මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා අවසර ඉල්ලන්න එන්න ඕනේ. නමුත් රහතන් වහන්සේ අවසර ඉල්ලන්න එන්න සෑහෙන කාලයක් මග බලනවා. ඇයි එන්න බැරි නිසාද? එන්න බැරි නිසා නෙමෙයි ලෝක සත්‍යයට අනුකම්පාවෙන්. දැන් අපිට හිතෙන්න පුළුවන් උන්වහන්සේ අපිට අනුකම්පාවෙන් ඇයි භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලන්නේ නැති පිරිනිවන් පාන්න? එනතුනේ උන්වහන්සේ කල්පනා කරනවා මම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට රජවරු, සිටුවරු, මෙති යමතිවරු, දායකයෝ භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන වාඩි වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවල්
නිරන්තරයෙන් ඒ අය භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මේ මහලු මම වයසට ගිහිල්ලා කුදු ගැහිලා ඇටකොටු පෑදිලා නාරවැල් ලිලිප්පිලා හැම රැලි වැටිලා මම ගිහිල්ලා පිරිස කෙරවලින් දන් සභාවේ ඉස්සරහා හිට ගන්නකොට බුදු පියාණන් වහන්සේ මට ආමන්ත්‍රණය කරනවාමයි. කවුරු එක්ක කතා කර කර හිටියත් දෙවියන් එක්ක සංഭാෂණයක හිටියත් භාග්‍යතුන් වහන්සේ මට ආමන්ත්‍රණය කරනවා. එතකොට මේ වාඩි වෙලා ඉන්න පිරිස බලන්න පුළුවන් කාටද මේ ආමන්ත්‍රණය කළේ කියලා. එතකොට දකින්නේ අපි මුලින් සඳහන් කරපු ජරා ජීර්ණ තත්වයට පත්වෙච්ච කුදු ගෙහිච්ච මහල්ලෙක්. යම් හේතුවකින් යම් රජෙකුට යම් රජ බිසවකට යම් සිටුවරයෙකුට යම් ඇමතියකට හිතුනොත් මේ මහල්ලා කවුද කියලා. හිතිච්ච කෙනාට මොකද වෙන්නේ? අවීචිය තමයි උපදින්නේ. ඒකයි අනුකම්පා කරන්නේ. එතකොට කොයි තරම් උන්වහන්සේගේ ගුණයද මේ මහල්ලා කවුද කියලා හිතුවොත් අවීචිය උපදින්න තරම් අකුසල් පිරෙනවා. ඒ නිසා යන්නේ නැත්තේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා අවසර ගන්න දෙන්නමත් එපයි. දැන් ආයු සංස්කාර ඉවර වෙන්න එන්නේ. ඇවිල්ලා කතා කරලා මතක් කරනවා ස්වාමීනි මම කොණ්ණඤ්ඤ කියලා. ඒ මතක් කරන්නේ භාග්‍යතුන් වහන්සේ නොදන්න හින්දාද? නොදන්න හින්දා නෙමෙයි. දන්නවා මේ රැස් වෙලා ඉන්න විශාල පිරිසක්. ඒගොල්ලෝ හොඳ ආකාරවම මේ රහතන් වහන්සේ ගැන දන්නවා. මේ ශාසනයේ පළමුවෙන්ම ධර්මාවබෝධය ලැබුවේ කොණ්ඩඤ්ඤ නම් පුරුෂයෙක් බව හොඳටම හැමෝම දන්නවා. නමුත් දැකලා නැහැ. දැකලා නැති නිසා තමයි හිතෙන්නේ මේ කවුද කියලා. ස්වාමීනි මං කොණ්ඩඤ්ඤ කියලා ප්‍රකාශ කරාම උන්වහන්සේ දිහා හැරෙන්නේ හැමෝම අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ මහෝත්තමයන්න් වහන්සේගේ මේ අති උතුම් ශ්‍රී සද්ධර්මය මේ මනුලව ඉස්සෙල්ලාම අවබෝධ කරගත්ත මහා පුරුෂයාද මේ ආවේ කියලා දෑත නලලි තියාගෙන දෝත මුදුනි තියාගෙන තමයි එහෙමුණුත් හැරිලා බලන්නේ. එහෙමුණුත් ඒ ඇයට රැස් වෙන්නේ අප්‍රමාණ වූ කුසලයක්. අන්න ඒ නිසායි ධම්සභාවේ කෙරවලේ ඉඳන් කියන්නේ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ කියලා. එහෙම කියලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා පිරිනිවන් පාන්න අවසරය ඉල්ලගෙන යනවා. ඉතින් අපි කතා කරමින් ආවේ තුන්වෙනි ශ්‍රාවකයන් පිළිබඳව. පිප්පලි මානවක භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා සියලු සම්පත් අතහැරලා. ඒ සියලු සම්පත් අතහැරලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. මගේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා බවට පත් වෙන පුද්ගලයා අද මාව සොයාගෙන එනවා. එහෙනම් ඔහුට මා සොයා ගැනීම පහසු කරන්න ඕනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වනාන්තරයට වැඩම කරලා මා තුල නම් නුගරුක්ෂයක් මුල වාඩි වෙලා අති ආශ්චර්යමත් වූ බුද්ධ රශ්මියක් අහසට විහිදවන්න පටන් ගත්තා. මේ බුද්ධ රශ්මිය මුළු බුද්ධ ජීවිතේ මේදා විතරයි වෙන්න ඇති විහිදවන්න ඇත්තේ. වෙනද විහිදෙනවට වඩා අති ආශ්චර්යමත් රශ්මියක් තමයි විහිදවන්නේ. බුදු රැස් රශ්මි කදම්බයන් හැටියට රශ්මි පුංජයන් හැටියට විහිදෙව්වා කියලා තමයි අටුවාවේ සඳහන් කරන්නේ. මෙතන රශ්මි පුංජයන් කියලා කියන්නේ මොනවටද? කැට කැට විහිදිලා තියෙන පුංචි කැට එහෙම නෙවෙයි. රත වගේ. ඒ කියන්නේ කරත්ත වගේ. රත රෝද වගේ. කරත්ත රෝද අපි දැකලා තියෙනවා. රත රෝද වගේ, රත වගේ, කුටි වගේ. කුටියක් කියන්නේ සාමාන්‍ය එක කාමරයක්. මේ කුටි වගේ විශාල බුදුරැස් කැට තමයි විහිදෙන්නේ. මේ පාට විහිදිලා ගිහිල්ලා අහස උඩ එක එක තැන්වල ගැටිලා මල් වරුසා වගේ බුද්ධ රශ්මි ධාරාවන් ඉහළටත් මේ වනාන්තරේ පුරාමත් වැක්කිරෙනවා. මේ ආශ්චර්යමත් ආලෝකයේ කොහෙන්ද මතුවෙන්නේ කියන කාරණාව තමයි ඊළඟට බලන්නේ පිප්පලි තරුණයා. ඒකට බලකිනවා කැලෑවේ ඈත ගහක් මුලින් තමයි විහිදෙන්නේ. ඒ වෙලාවේ තීරණය කරනවා මේ ගහ මුල වාඩි වෙලා ඉන්නව ඇත්තේ ඒකාන්තයෙන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතෙන් පටන් නලල මත දෝත තියාගෙන දන ගාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්නේ. ඇවිල්ලා වැඳ වැටිලා ප්‍රකාශයක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබයි මගේ ශාස්ත්‍රු ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු කියලා තුන් පාරක් ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මහා සිංහනාදයක් පවත්වනවා වගේ ඔව් කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්ත්‍රු කියලා
ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරලා නැවත වතාවක් සිහිපත් කරනවා කාශ්‍යපය මේ ලෝක ධාතුවේ මමයි ඔබේ ශාස්ත්‍රූ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ මම විතරයි කියලා. වෙන කිසිම කෙනෙකුට බෑ ඒ ප්‍රකාශය කරන්න. යම් කෙනෙක් විහිළුවකට හරි මේ කියන ප්‍රකාශය ඉවසලා මමයි ඔබේ ශාස්ත්‍රූ කියලා කීවොත් එහෙම මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ හිස තල් ගහක ගෙඩියක් ගැලවිලා වැටෙනවා වගේ එතනම බිම වැටෙනවා කියලා සඳහන් කරනවා. ඒ සඳහන් කරන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි කාශ්‍යප කුමාරයාගේ ගිහි කාලේ ගුණේ තරම් කිසි කෙනෙකුට බෑ මමයි ඔබේ ශාස්ත්‍රූ කියලා කියන්නේ. ඒක කොයි තරම්ද කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා අටුවා විස්තරවල. මහා මේරු පර්වතය කියලා කියන්නේ යොදුන් 1,68,000ක් උස පර්වතයක්. යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක්. එහෙමනම් යොදුන් 1,68,000ක් මේ පර්වතයේ උසයි. මේ වචනේ නම් අපේ හරියට අහලා තියෙනවා මහා මේරු පර්වතය කියන වචනේ. හැබැයි අද බොහෝ දෙනාට තියෙනවා ප්‍රශ්නයක් ඔය පර්වතේ කොහෙද තියෙන්නේ කියලා. තාම මේ පර්වතේ හම්බෙච්ච අය ලෝකේ නෑ. නමුත් ඒක තියෙන්නේ මේ ලෝකෙම නම් ඒක හම්බෙන්නේ නැත්තේ. මහා මේරුව තියෙන්නේ මේ ලෝකෙම තමයි. මේ පෘථිවි තලයේම තමයි. කාටවත් හම්බෙන්නේ නැත්තේ. අභිඥා ලැබුවොත් හම්බ වෙනවා. එහෙනම් මහා මේරුව පේන්නේ කාටද? අභිඥාලාභීන්ට විතරයි මහා මේරු පර්වතේ පේන්නේ. කුණාල පොකුණ පේන්නේ අභිඥාලාභීන්ට විතරයි. අනෝතප්ත විල පේන්නේ අභිඥාලාභීන්ට විතරයි. උතුරු කුරු දිවයින පේන්නේ අභිඥාලාභීන්ට විතරයි. ඉන්ද මහා මේරු පර්වතේ පේන්නේ අභිඥාලාභීන්ට විතරයි. එහෙනම් මේ ලෝකේ සැබෑ සුන්දර අපිට පේනවද? මේ ලෝකේ සැබෑ සුන්දරත්වය පේන්නේ අපිට නෙමෙයි. මේ ලෝකේ සැබෑ සුන්දරත්වය දැක්කේ මහරහතන් වහන්සේලා. අපි ලෝකේ ලස්සන දැකලා නැතුවයි ලෝකේ ලස්සනයි කියන්නේ. හැබෑම ලෝකේ ලස්සන දැක්කොත් ලෝකෙ කොච්චර සුන්දරයිද? මේ මහා මේරු පර්වතය ළඟට ගිහිල්ලා කාශ්‍යප කුමාරයා ප්‍රකාශයක් කළොත් මහා මේරුව ඔබ මගේ ශාස්ත්‍රූ කියලා මේ අතේ මිට මොලවගෙන ඉන්න 10 මිටක් විසිකිරුවොත් ඒක කොහොම ඉහිරිලා හුළඟට යනවද? මහා මේරු පර්වතයේ ඉහිරෙනවා කියලා සඳහන් කරනවා 10 මිටක් ඉහිරෙනවා වගේ. මේ ආජීවී පර්වතයට බෑ කාශ්‍යප කුමාරයාගේ ගුණේ දරන්න. මහා සාගරේ අපි සාගරේ දැකලා තියෙනවා. බැලූ හාත්පස ජලය අපිට බිය උපදෝමින් රළගෙඩි පෙරලමින් එන මහා සාගරේ ළඟට ගිහිල්ලා කාශ්‍යප කුමාරයා සාගරේ දිහා බලාගෙන කිව්වොත් මහා සයුර ඔබ මගේ ශාස්ත්‍රූ කියලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරපු විදිහට ප්‍රකාශ කළොත් මේ මහා සාගරයේ ඒ ෂණයෙන් අබ පියල්ලකට ගන්න තරම් නැති තරම් වතුර හිඳිලා යනවා වේලෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ ගුණය අපිට හිතා ගන්න බැරි තැනක තියෙන්නේ. මේ මහ පොළොව යොදුන් 2,40,000ක් ඝනකඩ බොල් පොළොවම තමයි හම්බ වෙන්නේ හැරුවොත්. යොදුන් 2,40,000ක්. මේ පොළොවට කීවොත් කාශ්‍යප කුමාරයා මහ පෘථුවිය ඔබ මගේ ශාස්ත්‍රූ කියලා මේ මහ පොළොව වෙවුලනවා කියලා සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේමයි. කාශ්‍යප කුමාරයාට මේක අවධාරණය කරලා ප්‍රකාශ කරනවා කාශ්‍යපය මේ ඔබේ ගුණයේ සීමාව ඔබ වගේ ගුණවතුන් ලක්ෂයක් කෝටියක් අනන්ත ප්‍රමාණයක් ඇවිල්ලා මම වටේට හිටගෙන කියොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබයි අපේ ශාස්ත්‍රූ කියලා. මේ කාරණාව හොඳටම වැටහුණානේ. කාශ්‍යප කුමාරයාගේ ගුණය අපේ අයට දැන් තේරෙනවා. මහා සාගරයේ වේලෙනවා, මහා මේරුව ඉහිරෙනවා, මහ පොළොව වෙවුලනවා ඔබයි අපේ ශාස්ත්‍රූ කීවොත්. ඒ වාගේ ගුණවන්තයෝ ලක්ෂ කෝටි ගාණක් ඇවිල්ලා මා වටේට හිටගෙන කීවොත් ස්වාමීනි ඔබයි අපේ ශාස්ත්‍රූ කියලා මම බය නැතුව කියනවා ඔව් මම තමයි ඔබලාගේ ශාස්ත්‍රූ කියලා. කාශ්‍යපය ඔබලා කෝටි ගණනකගේ ගුණය මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක් හොලවන්න ප්‍රමාණවත් නෑ කියලා දේශනා කරනවා. මේ පාංශු කුල චීවරයේ කොන හොලවන්න ඒ ගුණ කදම්බයන්ට පුළුවන්කමක් නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නං ඒ මහෝත්තමයන්න් වහන්සේගේ ගුණයට මේ ලෝක ධාතුවේ කුමක් උපමා කරන්නද? කුමකින් ඒ ගුණය මෙච්චරයි කියලා සීමා කරන්නද? මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක්
සංසාර සාගරය තුල කිසිම සත්‍යයක් නොවිඳිනා අසීමාන්තික දුකක් විඳලා ලෝක ධාතුවේ බුද්ධත්වයේ ලබාගන්නේ ඔබ මම වගේ අහිංසකයන් සංසාර සාගරයෙන් එතර කරන්න. ඒ සංසාර සාගරය කියන්නේ මොකද්ද කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් හොඳට බණ අහන අය, හොඳට බණ අහලා තියෙන අය දන්නවා සසර සාගරය කියලා කියන්නේ මොකද්ද, කොයිතරම් භයානකද කියලා. එහෙම පහළ වෙලා අසීමාන්තික ලෝක සත්‍යය සංසාර දුකින් එතර කරලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාලත් තාමත් අපට අනුකම්පා කළා. මේ මහා පුරුෂෝත්තම රත්නය මේ කයෙන් ස්කන්ධ පරිනිර්වාණය වුණත් අපි වෙනුවෙන් බුද්ධ බීජ ඉතුරු කරලා තියලා තමයි පිරිනිවන් පෑවේ. පුණ්‍ය බීජ, බුද්ධ බීජ ඉතුරු කළා. තවත් ලෝක සත්‍යයට සංසාර සුවය හොයාගන්න. ඒ මොනවද බුද්ධ බීජ කියලා කියන්නේ? ධාතුන් වහන්සේලාට. ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න අදිෂ්ඨාන කරලා තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ දීඝනිකායේ පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඔබලා මගේ ශ්‍රාවකයෝ කවදාවත් කල්පනා කරන්න එපා අපේ ශාස්ත්‍රඥ වහන්සේ අතීතයට ගියා කියලා. ඒ කියන්නේ පිරිනිවන් පෑවා කියලා නම් කිසි කෙනෙක් හිතන්න එපා. ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් තාමත් වැඩ ඉන්න බව දේශනා කළා. එහෙනම් අදත් බුද්ධ සංඥාව, ජීවමාන සංඥාව පෙරදරි කරගෙන යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා නම් ඒ පුද්ගලයාට ලැබෙන ආනිසංසය කොයිතරම්ද? දෙව්ලොව තමයි උපදින්නේ. ඒ කාරණාව සඳහන් කරන අරහන් ගුණය විස්තර කරන තැන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන යම් කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව ඔබ වහන්සේ ළඟ වැඳ වැටුනොත් ඒ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා ඔබ වහන්සේට අරහං කියලා සඳහන් කරනවා. එහෙමනම් ගුණ තියෙන්නේ අපි ගාවද? අපි ගාව නෙමෙයි. ඔබ වහන්සේ සතු සීල සමාධි ගුණයට වන්දනාමාන කරන ඕනෑම කෙනෙකුට දිව්‍ය මානසික සැප සම්පත් තමයි උදා කරන්නේ. එක්ක දෙව්ලොව නැත්නම් ආපහු මනුලොව. හැබැයි ශ්‍රද්ධාවෙන් වඳින්න ඕනේ, ජීවමාන සංඥාවෙන් වඳින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියලා වඳින්න ඕනේ. ඒකයි මම මුලින්ම සඳහන් කළේ විහාරස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳවාගෙන වසර 9ක් ගත වෙනවා කියලා අපේ නායක හඳුරු සඳහන් කරපු බව. එනම් භාග්‍යවතුන් වහන්සේ හැටියට වැඩ ඉන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ. බෝධින් වහන්සේ වැඩ ඉන්නෙත් භාග්‍යවතුන් වහන්සේ හැටියට. පිළිම වහන්සේ වැඩ ඉන්නෙත් භාග්‍යවතුන් වහන්සේ හැටියට. විහාරස්ථානයක තියෙන මූලිකාංග අතර අපි මුල් කොට සලකන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ. එහෙමනම් යම් කෙනෙක් අද මේ දැන් මේ දේශනාවෙන් පස්සේ මේ තේජාන්විත වූ චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඩ ඉන්නේ මගේ භාග්‍යතුන් වහන්සේමයි. ඒ ගෞරවය ඇති කරගන්න ඕනේ. මේ ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා වගේ කියන ගෞරවය ඇති කරගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ වැන්දොත් අපට අයිති වෙන්නේ කොහෙද? දෙව් සැප සහ මානුෂික සම්පත් උදා කරන්න පුළුවන්. එතකොට අපේ නිවන අපෙන් හුඟක් ඈතද? අපේ සතුට, අපේ සැනසීම අපෙන් හුඟක් ඈතද? චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කළේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන ධාතු සෑය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇතැම් බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරන එක ධාතුන් වහන්සේ නමයි ඉතුරු වෙන්න ඕනේ. ඉතින් විශාල ධාතුන් වහන්සේ නම සියලු ධාතුන් වහන්සේලා ඒක ඝන වෙලා ඉතුරු වෙනවා. ඒ කාලවල ඒ සෑය මිනිස්සු විතරක් නෙමෙයි හදන්නේ, දෙවියොත් එකතු වෙනවා. දෙවියෝයි මිනිස්සුයි එකතු වෙලා හදන්නේ. දෙගොල්ලම වඳිනවා. වැඳලා නිවන හොයා ගන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. නම් කොච්චර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් විසිරුණාද? මහා ධාතුන් වහන්සේලා හැර ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් තමයි විසිරෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය. ද්‍රෝණ 8ක් කියලා කියන්නේ සේරු බවට පත් කෙරුවොත් සේරු 64ක්. විසිරෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය මහා ධාතුන් වහන්සේලා හැර.
මේ විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයෙන් වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් කෝටි ලක්ෂයක් සක්වලකින් උරුම කාටද? කොයි සක්වලට උරුම වෙන්නේ නැද්ද? කෝටි ලක්ෂයක් සක්වලකින් වැඩිම ධාතුන් වහන්සේලා උරුම වෙලා තියෙන්නේ මේ සක්වලටයි. ඒ නිසා මේ සක්වලට කියන්නේ මංගල සක්වල කියලා. මේ සක්වලෙන් කවුරු ළඟද වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ? හරි වටිනා කාරණාව. කවුරු ළඟද ඇත්තේ? වැඩිම ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා වැඩි ඉන්නේ අපි ළඟ. මේ සක්වලිනුත් මනුස්ස ලෝකේ මේ ලංකා භූමියේ තමයි වැඩි ප්‍රමාණයක් වැඩ ඉන්නේ. එතකොට ලංකාව කියලා කියන්නේ බොහොම පුංචි රටක්ද? රට නම් පුංචි කියලා අපිට හිතෙනවා. මේක තමයි සම්මා සම්බුද්ධ රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය. අපේ වටිනාකමවත් අපි දන්නේ නැහැ. මේ තමයි සම්මා සම්බුද්ධ රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය. මේ සක්වලෙන් විතරද? සක්වලවල් කෝටි ලක්ෂයකින් අපි දන්නව නේද සම්බුද්ධ රාජ්‍ය කොහොමද කියලා? සම්මා සම්බුද්ධ රාජ්‍ය කියලා කියන්නේ දඹදිවට විතරක් එහෙම නෙවෙයි. මේ රටට විතරකුත් නෙමෙයි. එනම් භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. එතකොට ඉරවල් කීයක් පායනවද මේ රාජ්‍යය ඇතුලේ? මේ රාජ්‍යය ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා. හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. මෙන්න මේකටයි කියලා සම්බුද්ධ රාජ්‍ය කියලා කියන්නේ. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ තව රජ කෙනෙක් ඕනනම් පහළ වෙන්න පුළුවන්. තව රජ කෙනෙක් කියලා කිව්වේ තව බුදු කෙනෙක් ඕනේ නම් පහළ වෙන්න පුළුවන්. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ මේ වෙනකොටත් බුදුවරු පහළ වෙලා ඉන්න පුළුවන් මේ සක්වලවල් කෝටි ලක්ෂෙන් එහා. මොකද තව රජෙකුගේ රාජ්‍යය ඇතුලේ තව රජෙක් පහළ වෙන්නේ නැහැ නේ. එහෙනම් මේ ආඥා ශේෂ්ත්‍රයේ පවතින තාක්කල් මේ බුද්ධ රාජ්‍යය ඇතුලේ පසේ බුදු කෙනෙක් ලෞතර බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එම් පිටපැත්තේ පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වෙනවමයි කියන කාරණාව මහා සමය සූත්‍රයේ දේශනාවෙන් තැන අපිට හොඳටම තහවුරු කරලා පැහැදිලි කරනවා. දෙවියන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ශ්‍රාවකයෝ කාටවත් බැරි හින්දා ඒ ප්‍රශ්න විසඳන්න භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න කිසිම ශ්‍රාවකයෙකුට බැරි නිසා භාග්‍යතුන් වහන්සේ බලනවා මේ කෝටි ලක්ෂයක් සක්වල එහා පැත්තේ ලෞතර බුදු කෙනෙක් වැඩ ඉන්නවද කියලා. වැඩ ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා ආරාධනා කරලා මේ සක්වලට වැඩමවනවා. එහෙම වුණොත් විශ්ව ධාතුව උන්වහන්සේ බාර ගන්න කොයි විදිහට සූදානම් වෙයිද කියන එක නම් හිතන්න බෑ. එක වගේ මහෞත්මයන්න් වහන්සේලා දෙන්නෙක් එක සක්වලකට වැඩියොත් කොහොම තියෙයිද? හැබැයි කොයි තරම් මේ අවස්ථාව ආශ්චර්යමත්ද කියලා සඳහන් කරනවා. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා තවත් සක්වලවල් ගණන් කරලා සීමා කරන්න බැරි තරම් අනන්ත සක්වලවල් තියෙන්නේ. මේ කිසුදු සක්වලක මේ වෙලාව වෙනකොට ලෞතර බුදු කෙනෙක් නැහැ. මේ අප්‍රමාණ වූ සක්වලවල් අතර පහළ වෙලා ඉන්න එකම මහෝත්තමයන්න් වහන්සේ බවට පත් වෙන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරමයි. ඒ නිසා බුදු කෙනෙක් වැඩමවන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ රූපාවචර ධානයකට සමවැදිලා භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් බුදුරුවක් නිර්මාණය කරවලා තමයි සක්වලට වැඩමවගන්නේ. ඒ කාරණාවෙන් පැහැදිලි කරනවා මේ සක්වලෙන් එහා පැත්තේ තව බුදුරු වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව. කෙසේ වෙතත් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ තරම් ආශ්චර්යවත්. එනම් මේ ධාතුන් වහන්සේලාගේ වැඩි ප්‍රමාණයක් මෙහි වැඩ ඉන්නේ. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ මංචකේ බොහොම පැහැදිලිව දේශනා කළා. මහා අදිෂ්ඨාන පහක් තියෙනවා ලංකාව පිළිබඳව. මේ අදිෂ්ඨාන පහම සම්පූර්ණ වෙලයි මේ වෙනකොට තියෙන්නේ. එම්නම් අපිට ඒ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයකුත් ලැබිලා තියෙන්නේ අපි ඊටාම වාසනාවන්ත නිසා. සම්බුද්ධ රාජ්‍යයේ කේන්ද්‍රස්ථානයේ මෙහි වෙන නිසා. එහෙමනම් ජීවමාන සංඥාවෙන් අපි භාග්‍යතුන් වහන්සේ ළඟට යා යුතුමයි. එහෙම වුණොත් තමයි අපිට ආශිර්වාද ලැබෙන්නේ. අපිට ශක්තිය ලැබෙන්නේ. අපිට නිවන ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි කවුරුවත් යන්නේ නැහැ චෛත්‍ය ගාවට එහෙම. අපි කවුරුවත් යන්නේ නැහැ බෝධිය ගාවට එහෙම. අපි කවුරුවත් යන්නේ නැහැ විහාර මන්දිරයට එහෙම. පින් සිද්ධ කරගන්න ඕන නම් යන්න ඕනේ එහෙම. විහාර මන්දිරයේ ඉන්න පිළිම වහන්සේ වැඩ ඉන්න පිළිම වහන්සේ අපි දන්නවා අහවල් බාසුන් හැදුවේ. අපි තමයි ගඩොල් දුන්නේ. අපි තමයි සිමෙන්ති දුන්නේ. ඒ පිළිම වහන්සේ අදන්ට මාත් සිමෙන්ති කොට්ටයක් දුන්නා. අපි එහෙම දන්නවා. ඒ නිසා එහෙනම් ඒ හදලා තියෙන පිළිම වහන්සේ ගල්
වැලි සහ බදාම. ඒ නිසාද අපිට මේ ගෞරවයක් නැත්තේ. ඒක ඇත්ත. ඒ පිළිම වහන්සේ භාග්‍යවතුන් වහන්සේට සමාන නෑ. මේ ලෝකෙ මැණික් වලිනුත් බුදු පිළිම හදලා තියෙනවා, රත්තරන් වලිනුත් හදලා තියෙනවා. මැණික් බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා ඉදි කට්ටක් තිබ්බොත් ඇඟට බුදු පිළිමේ ශරීරයට ඉදි කට්ටක් තිබ්බොත් අපේ ඇයිට හිතා ගන්න පුළුවන් නේද ඉදි කටු තුඩට ඒ පිළිම වහන්සේගේ කොච්චර ප්‍රමාණයක් වැහෙයිද කියලා. දූවිලි අංශුවකටත් වඩා පුංචි ප්‍රමාණයයි වැහෙන්නේ. හැබැයි ඒ මැණික් බුදු පිළිම වහන්සේගේ ඉදි කටු තුඩට වැහෙන ඒ අංශු මාත්‍රයවත් ජීවමාන බුදු පියාණන් වහන්සේට සමාන නෑ. එහෙමනම් විහාරේ වැඩ ඉන්න පිළිම වහන්සේ ගල්මැටි කියලා අපි දානෙ ගෙනහිල්ලා පූජා කරනකොට අර ශ්‍රද්ධාව ආවේ නැත්තම් අපිට ඒ දානෙ පූජාවෙන් ප්‍රතිඵල හම්බ වෙනවද? නෑ, කොහොමවත් ගල්මැටි වලට පූජා කරුවට ප්‍රතිඵල හම්බෙන්නේ නෑ. මේ වැඩ ඉන්නවා විහාරය ඇතුලේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මේ දානෙ ටික අරගෙන ඇතුල් වෙන්නේ ජීවමාන බුදු පියාණන් වහන්සේගේ සුගන්ධ කුටියටයි කියන සංඥාවෙන් යන්න ඕනේ. චෛත්‍ය රාජානන් වහන්සේ ගාවට යන්න ඕනේ එහෙම. එhmenan අපි කියන මේ හිස් වචන දොඩ යන්න පුළුවන්ද චෛත්‍ය ගාවට? යන්න පුළුවන්ද විහාරය ගාවට? ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කරන්න ඕනේ දොර ගාව හිටගෙන. පින් ලබන්න ඕන නම් පෙර රජෝරු ගියේ එහෙම නුගුර පාදලා කතා කරලා ඇතුළුනේ. නායක හාමුදුරුවෝ ඉන්නකොට අපි යන්නේ ආවාස ගිය ඇතුළට නිකම්ම කතා කරලා යන්නේ. එතකොට විහාර ගිය ඇතුළට එනකොට කොහොමද කතා නොකර යන්නේ? භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවනම් ඇවිල්ලා කතා කරන්න ඕනේ. දොරට තට්ටු කරලා උගුර පාදලා භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටිය විවර කරන්නද මම දානි හදාගෙන ආව ඔබ වහන්සේට. ඉතින් එහෙම හිතුවොත් මේ කාරණාව තව හරි දිගට සාකච්ඡා කරන්න ඕනේ. වහන්සේට මන් දානි හදාගෙන ආවා. එhmenan මන් දානි ගෙනියන භාජන ටික භාග්‍යතුන් වහන්සේට දානි පූජා කරන්න තරම් සුදුසු භාජනයක් වෙන්න ඕනේ. එහෙනම් ලෝක ධාතුවේ තියෙන ඉහළම භාජනේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න ඕනේ බව ඇත්ත. නට අපි ශක්ති ප්‍රමාණයට අපිට නෑනේ. මැණික් වලින් හැදුවත් මදි ඒක. රත්තරන් වලින් හැදුවත් මදි. නමුත් මගේ ශක්ති ප්‍රමාණයට පිරිසිදු භාජනයක ඒ දානි ටික අරන් යන්න වෙනවා. භාග්‍යතුන් වහන්සේ මං ආවා, දානේ අරන් ආවා, මට අනුකම්පාවෙන් පිළිගන්න කියලා කියනවනම් ඊට වඩා අලුතෙන් යමක් හිතන්න සිද්ධ වෙනවා. ජීවමාන බුදු පියාණන් වහන්සේට මං දානේ පූජා කරන්න වෙනවා. චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට එහෙම යන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන වෙලාව ඉවරයි. ඒ නිසා මේ චෛත්‍ය මළුව, බෝ මළුව, විහාර මළුව මොනතරම් පූජනීයද මේ මහානාර ශ්‍රේෂ්ඨෝත්තමයන්න් වහන්සේ වෙනුවෙන්. අපි පින්නතුන්ට මතකද අපි ගණන් ගත්තේ නැති වුණාට මේ අපේ ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් මරණයටපත් උනේ කොහොමද? සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් කකුල් පළල ලුණු දාලා අඟුරුඩ ඇවිද්දවල තමයි මරණයටපත් වෙන්නේ. මේ සෝවාන් වෙච්ච කෙනෙක්. මොකද්ද මේ අකුසලය? ඈත භවයක සංසාරේ චෛත්‍ය මළුවට පාවහන් දෙකක් පයලාගෙන පය තියපේකේ පාපයයි මේ ගෙවෙන්නේ. දැන් තේරෙනවද එහෙනම් චෛත්‍ය මළුව කියන එක මොන තරම් ගැඹීරද කියන එක? මොන තරම් පූජනීයද කියන එක මේ මහා ගුණය. ඒ කාරණාව දැනගෙන අපි හැමෝම මේ ජීවිතෙන්ම භාග්‍යතුන් වහන්සේ ළඟ සැනසෙන සසරින් එතර යන මේ ලැබිච්ච සුගතිය සප්ත කාම ස්වර්ග ලෝක අතර පල්ලෙහැම ලෝකේ ඉන්නේ. මෙතෙන්ට අපි ගෙනල්ලා තිබෙත් වෙන කවුරුවත් නෙමෙයි බුදු පියාණන් වහන්සේ. අපේ ජීවිතේ ගොඩ නැගුවේ මේ මහෝත්තමයන් වහන්සේ. අපි හිටියේ අවීචී. කවුද අපි අවීචීන් ගොඩට ගෙනාවේ? භාග්‍යතුන් වහන්සේ. අපි තිරිසන් ලෝකේ හිටපු කාලේ කවුද එතනින් ගෙනාවේ? භාග්‍යතුන් වහන්සේ. අපි പ്രേත ලෝකේ බඩගින්නේ හිටපු කාලේ කවුද එතනින් ගෙනාවේ? භාග්‍යතුන් වහන්සේ. අපි අසුර ලෝකේ දුක් විඳපු කාලේ අපිට මෙතෙන්ට එන්න පාර හදලා තිබේ භාග්‍යතුන් වහන්සේ. එහෙමනම් අපේ දිවි නැගුම ගොඩ නැගුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකට ගරු කළ යුතුයි මුළු ජීවිතෙම. මේ මහ ගුණය හඳුනගෙන උන්වහන්සේට ගරු කරන පුද්ගලයාට විතරයි බෞද්ධ කියලා කියන්න පුළුවන්. එයාට කියනවා බුදුන් සරණ ගියපු කෙනා කියලා. බුදුන් සරණ ගියපු අයට බෞද්ධ කියනවා මිසක් කඩදාසි කොලයක අකුරු ලියාගෙන බෞද්ධ කියලා හිතාගෙන හිටපු අයට බෞද්ධ කියන්නේ බෑ. ඒගොල්ලෝ අතරමං වෙච්ච අය. ඒ නිසා අපි හැමෝම කල්පනා කරමු මේ ශ්‍රේෂ්ඨ මානුෂික රත්නය මගේ ජීවිතයේ තව ටිකකින් ඉවර වෙන්න පුළුවන්. ඊට කලින් සරණ යා යුතුමයි. සරණ ගියොත් මොනවද ලැබෙන්නේ? යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං.
යමෙක් බුදුන් සරණ ගියා නම් ඔහු කවදාවත් අපාය යන්නේ නැහැ. පහාය මානුසන්දේහං මේ කයෙන් ප්‍රාණවායුව ඉක්මවා යනවත් එක්කම සම්පූර්ණ කරන්නේ මොන පිරිසද? නිරය පිරිස නෙමෙයි, අසුර පිරිස නෙමෙයි, තිරිසන් පිරිස නෙමෙයි, പ്രേත පිරිස නෙමෙයි, දේව කායං පරිපූර්ණසන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. එහෙමනම් මහෝත්තමයන්න් වහන්සේ ඔබ මා කෙරෙහි අනුකම්පාවෙන් තාමත් වැඩ ඉන්නවා. ඒ උත්තම මානුෂික රත්නයෙන් ජීවිතේ සතර පායෙන් නිදහස් කරලා සංසාරයෙන් ගොඩට ගෙනියන්න අපි නැවත අවදියෙන් භාග්‍යතුන් වහන්සේ ගැන කල්පනා කරන්න අපේ පින්නතුන්ට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.